This is breaking news on Rakona TV. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද උදැසන කොළඹ ප්‍රධාන වීදියක පිහිටි ජංගම දුරකථන අලවිසලක් තුල සිටි අයෙකුගේ ගමන් මල්ලක් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සොරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී ගමන් මල්ලේ හිමිකරු සහ යතුරුපැදිකරුවන් දෙදෙනා අතර සිදුවන බහින්බස් වීමක් දුරදිග යාමෙන් කලහකාරී තත්ත්වයක් ඇති වූ අතර එහි සිටි එක් යතුරුපැදිකරුවෙකු සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක කිරීමට තැත් කරන නමුත් එය ව්‍යර්ථ වීම හේතුවෙන් යතුරුපැදිකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා යන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණේ මේ අයුරින්. එම සිදුවීමෙන් වෙළඳසැලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් පැවසුවේ ගැටුම අතරතුරදී එක් යතුරුපැදිකරුවෙකුට බරපතල තුවාල සිදු වී තිබූ බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය එම එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහු තරිඳු ප්‍රසන්න නම් 26 හැවිරිදි මාලිගාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අනෙක් සැකකරු වයස අවුරුදු 14ක් පමණ වන චේත්‍යපුර මධ්‍ය මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු ලක්ෂා නම් කුඩා දරුවෙකු බවටයි දැනට අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් පවසන්නේ. දනිදු තව බට් ටිකක් බෙදන්නද?